සහ රවින්දු යනු එකම පසකින් පැන නැග එකම හිරු රශ්මියට මුහුණලා එකම අහසක් යට වැඩුණු මහා වෘක්ෂයක එකිනෙකට බැඳුණු ශක්තිමත් අතු දෙකක් බඳු විය. ඔවුන්ගේ මිත්‍රත්වයේ මූලයන් පාසල් ක්‍රීඩා පිටියේ දූවිලි අංශු අතරින් විහිදී ගොස් විශ්වවිද්‍යාල දේශන ශාලාවල බිත්ති අතර දොංකාරදී අවසානයේ කොන්ක්‍රීට් වනාන්තරයක දැවැන්ත ව්‍යාපාරික ගොඩනැගිලිවල වායු සමීකරණය කළ සීතල තුල පවා නොසැලී නොසිඳී පෙවතුණි. කවීෂ සංසුන් විලක්සේ ගැඹුරු සෑම තීරණයක්ම ගනිමට පෙර දහස්වරක් සිතන වචනවලක වඩා සියුම් බැල්මකින් සහ නිහඬතාවයකින් අදහස් ප්‍රකාශ කරන චරිතයක් විය. ඔහු සාහිත්‍යයට, කලාවට සහ මිනිස් මනසේ ගැඹුර ගවේෂණය කිරීමට ප්‍රිය කළේය. ඊට හාත්පසින්ම වෙනස් වූ රවින්දු වේගයෙන් ගලා හැලෙන කඳුකර ගංගාවක් සේවිය. නිරන්තරයෙන් නව අභියෝග, නව ඉලක්ක, නව ජයග්‍රහණයන් පසුපස නොයිවසිල්ලෙන් හබා ගියේය. ඔහුගේ ලෝකය ගනුදෙනු, ගුවන් ගමන් සහ කොටස් වෙළඳපොලේ ඉහළ පහළ යන සංඛ්‍යා ලේඛන වලින් පිරී ඉතිරී ගොස් තිබිනි. කවීෂ තවමත් තම වෘත්තීය ජීවිතය නමැති කැන්වසය මත තම අනාගතය සිතුවම් කරමින් අවිවාහකයෙකු ලෙස කල් ගෙවද්දී රවින්දු මීට වසර 3කට පෙර තම වේගවත් ජීවිතයට නැංගුරමක් ලෙස සංසලාව තෝරාගෙන තිබුණි. සංසලා ඇගේ නමේ අරුතටම ගැලපෙන මතු පිටින් සංසුන් චංචල නොවන පෙනුමක් ඇති තරුණියක වූවාය. එහෙත් ඒ සංසුන් බවනම් වූ තුනී තිරය යට සැඟවී තිබුණේ වර්ණ සහ රේඛා විශ්වයේ රහස් දකින කලාකාමී අතිශය සංවේදී හදවතකි. රවින්දුගේ වින දර්ශනය හමුවීම් වලින් සහ ගමන් විමන් වලින් පිරී ඉතිරී යද්දී සංසලාගේ ලෝකය ඔවුන්ගේ සුඛෝපභෝගී ඉඩකඩ සහිත නිවසේ අලංකාර බිත්ති 4ට සීමා වී තිබිනි. පිටතින් බලන්නෙකුට එය මාලිගාවක්සේ දිස්වද ඇයට එය දැනුනේ සියලු සැප සම්පත් වලින් පිරුණු එහෙත් නිදහසේ පියාඹා යාමට ඉඩ නොදෙන දිලිසෙන රන් කූඩුවක් ලෙසනි. නිවස නොව එය ප්‍රදර්ශනාගාරයක් බඳු විය. එහි වූ සෑම මිල අධික ගෘහ භාණ්ඩයක්ම සෑම විසිතුරු භාණ්ඩයක්ම ඇගේ හුදකලාව තව තවත් තීව්‍ර කළා මිස එයට සැනසීමක් ගෙනාවේ නැත. ඇගේ ආත්මයට සැබෑ සැනසීම සැබෑ ජීවය ගෙනාවේ ඇගේ කැන්වසය තීන්තවල සුවඳ සහ පින්සල් තුඩින් උපදින නිහඬ වර්ණවත් ලෝකය පමණ. රවින්දු තම මිතුරා හමුවන සෑම විටම සංසලාට කිසිම අඩුවක් නෑ මචන්. එයාට ඕන හැමදේම මම දීලා තියෙන්නේ. එයා හරියට රැජිනක් වගේ ඉන්නේ. යයි මහත් ආඩම්බරයකින් පවසගොන් කලේය. නමුත් රවින්දුට කිසිදා නොතේරුණු දේ නම් ඇයට අවශ්‍යව තිබුණේ ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පතෙන් මිලදී ගත හැකි ද්‍රව්‍යමය වස්තුන්ට වඩා ඔහුගේ වටිනා කාලයෙන් මොහොතක් සහ හදවතින් බවයි. තම හොඳම මිතුරා ජීවිතයේ සැබෑ වටිනා සහ තම ආදරණීය බිරිඳගේ හදවතේ භාෂාව තේරුම් නොගැනීම ගැන කවීෂගේ සිතේ තිබුණේ සියුම් නොකියූ කනගාටුවකි. එක් සුන්දර සෙනසුරාදා දහවලක රවින්දුට සිංගප්පූරුවේ සිටගෙන වටිනා අත්ඔරලෝසුවක් තෑගි දීම සඳහා කවීෂ ඔවුන්ගේ නිවසට ගියේය. රවින්දු හදිසි ව්‍යාපාරික හමුවීමක් සඳහා නගරයෙන් පිටතට ගොස් ඇති බව ඔහු දුරකථන ඇමතුමකින් දැන සිටි නමුත් තෑග්ග සංසලාට බාර දී යාමට ඔහුට අවශ්‍ය විය. ගේට්ටුව විවෘත කර මෝටර් රථය සෙමින් ගෙවත්තට ඇතුළු කරන විට ඔහුගේ දැස් නතර වූයේ ගෙවත්තේ කෙළවරක වූ රෝසමල් පාත්තියක් අසල බිම වාඩි වී ඈත ක්ෂිතිජය දෙස බලා ගැඹුරු කල්පනාවක නිමග්න වී සිටි සංසලා වෙතය. ඇය ඇඳ සිටි ලානිල් පැහැති ගවුම මද සුළඟට සෙලවෙද්දී ඇගේ විඩාපත් මුහුණේ ඇඳී තිබුණේ වචනවලින් විස්තර කළ නොහැකි ගැඹුරු පාළුවක සෙවණැල්ලකි. සංසලා කවීෂගේ මෘදු කටහඬට ඇයි තිගැස්සී දිගු සිහිනයකින් අවදි වූාක් මෙන් හිස ඔසවා බැලුවාය. ඇගේ දෙනෙත්වල වූයේ පුදුමය සහ සියුම් ලැජ්ජාවකි. කවීෂ අයියා එනවා කියලා කිව්වේ නෑනේ. ඇය අපහසුවෙන් නැගිටිමින් තම ගවුම සකස් කරගනිමින් කීවාය. රවින්දුට මේක දෙන්න ආවේ. එයා මීටින් එකක කිව්වා මම දැන් යන්නම්. කරදර කළාට සමාව වෙන්න.
අනේ ඉන්නකෝ අඩුමතරමේ තේ එකක්වත් බීලා යන්න. මටත් මේ මහ ගෙදර තනියම කතා කරන්න කවුරුත් නැතුවයි හිටියේ. ඇගේ කටහඬේ වූයේ අව්‍යාජ බැගෑපතා යාචනයකි. එහි වූ තනිකමේ දෝංකාරය කවීෂගේ හදවතටම දැනුණ නිසා ඔහුට එම ආරාධනීය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වියා. ඔවුන් සාලයේ වුම් විශාල සෝෆාව මත සමාජ දුරස්ථභාවයක් පවත්වා ගනිමින් එකිනෙකාට මදක් ඈතින් වාඩි වී තේ පානය කළා. නිවස පුරා පැතිරි තිබුණේ බිට්ටිවලට සහ ගෘහ භාණ්ඩවලට පවා දැනෙන බරති මරණීය නිශ්ශබ්දතාවයකි. ඒ නිහඬතාවයට පවා බරක් තිබිනි. රවින්දු එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද? කවීෂ එම බරති නිහඬ බව බින්දිමින් ඊතා පරිස්සමින් ඇසුවේය. ප්‍රශ්නයක් ඇතිවෙන්නත් එයා මෙහෙ ඉන්න එපයි අයියා. එයාගේ ලෝකේ මම නෑ. මම කියන්නේ මේ ගෙදරක ගෙනාපු එයාගේ තත්වය පෙන්වන්න තියපු තවත් එක මිල අධික අලංකාර ගෘහ භාණ්ඩයක් විතරයි. එතෙන් සිට ඇය කතා කළාය. ඇගේ වචන ගලාවේ වසර ගණනාවක් තිස්සේ සිරකර තැබූ වේල්ලක දොරටු හදිසියේ විවෘත කළාක් මෙනේ. රවින්දු සමග කිසිදා බෙදා ගැනීමට නොහැකි වූ ඇගේ සිහින, බලාපොරොත්තු, කලකිරීම සහ දරාගත නොහැකි හුදකලාව ගැන ඇය කවීෂ සමග පැවසුවාය. කවීෂ ඇයට සවන් දුන්නේය. එයර් හුදෙක් වචන ඇසීමක් නොව ඇගේ සෑම වචනයක් පිටුපසම සැඟවී ඇති වේදනාව, සෑම සුසුමක් තුලම ගැබ්ව ඇති තනිකම සියුම්ව තේරුම් ගනිමිනි. මින් පෙර කිසිම දිනක කිසිවෙකු ඉදිරියේ තම හදවත මෙතරම් අවංකව නිර්වස්ත්‍රව විවෘත කර නොතිබිනි. ඇයගේ බුද්ධිය, කලාකාමී සිතුවිලි සහ ඇගේ සංවේදීතාවය ඔහු මෙතෙක් ඇය ගැන සිතා සිටි රවින්දුගේ බිරිඳ යන රූපය සම්පූර්ණයෙන්ම බිඳ දමා නව ගැඹුරු චරිතයක් මවා පෙන්විය. ඔහු ඇගේ සිතුවිලිවලට ගරු කරන බවත්, ඇයව තේරුම් ගන්නා බවත් ඔහුටම නොදැනීම දැනෙන්නට විය. සංසලාටද කවීෂගේ අවධානය සහ තේරුම් ගැනීම වියලුණු ඉරිතලාගිය පොළවකට වැටුණු සිසිල් වැහිබිඳුවක්සේ මහත් අස්වැසිල්ලක් නව ජීවයක් ගෙනාවේය. එන්න මම ඔයාට මගේ ලෝකය පෙන්වන්නම්. ඇය ඔහුව නිවසේ උඩුමහලේ වූ හිරු එළියෙන් නැහැවී ගිය ඇගේ චිත්‍රාගාරයට කැඳවාගෙන ගියාය. එහි වූයේ ඇය විසින් අඳින ලද විවිධ චිත්‍ර රාශියකි. නමුත් ඒ අතරින් එක චිත්‍රයක් ඉදිරියේ කවීෂගේ දැස්මෙන්ම පියවරද නතර විය. එහි වූයේ විශාල ජනේලයකින් ඈත පෙනෙන නගරයේ දෙස බලා සිටින කාන්තාවකගේ පිටුපසරුවකි. චිත්‍රය පුරාම පැතිරී තිබුණේ දුක්බර අඳුරු පැහැයකි. කාමරයේ අති මිල අධික ගෘහ භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ පවා ඇගේ තනිකම තව තීව්‍ර කර පෙන්විය. වර්ණ භාවිතය කෙතරම් ප්‍රබලදයත් චිත්‍රයේ දෙස බලා සිටින විට ඒ කාන්තාවගේ පාළුව සහ අසරණකම Tamanගේම හදවතට දැනෙන්නාක් මෙන් කවීෂට දැනිනි. මේ චිත්‍රයේ ඉන්නේ ඔයාද සංසලා? කවීෂගේ කටහඬ නොදැනීම බිදී ගියේය. ඇය පිළිතුරු දුන්නේ නැත. ඇය කලේ සියුම් අසරණ සිනහවක් පාමින් ඉවත බලා ගැනීම පමණි. නමුත් ඒ මොහොතේ ඔවුන් දෙදෙනාගේ දැස් එකිනෙක ගැටුණි. ඒ බැල්ම තුල වචන දහසකින්වත් කිව නොහැකි බොහෝ දේ ගැබ්ව තිබිනි. අනුකම්පාව, ගැඹුරු තේරුම් ගැනීම සහ තවත් කුමක්දෝ නමක් නොදන්නා ආත්මීය බැඳීමක්. ඒ දැස් තුල සිරවී තිබිනි. ඒ විස්තර කළ නොහැකි බරති නිහඬතාවය තුළ ඔවුන්ගේ හදවත් වචනවලට වඩා බලවත් භාෂාවකින් පළමු වරට එකිනෙකා සමග කතා කළේය. ඒ හමුවීමෙන් පසු සති කිහිපයක් ගෙවී ගියේය. කවීෂ සහ සංසලා අතර හුවමාරු වූවේය චිත්‍රකලාව හෝ සාමාන්‍ය තොරතුරු පිළිබඳ කෙටි පණිවිඩ කිහිපයක් පමණි. ඒ අනපේක්ෂිත හැඟීම්බර හමුවීම ඔවුන් දෙදෙනාගේම සිත් තුළ කිසිදා මැකිය නොහැකි ගැඹුරු සටහනක් තබා තිබුණත් ඔවුන් දෙදෙනාම තම මිත්‍රත්වයේ සීමාවන් මැනවින් දෙන සිටියා. රවින්දු සතියක ව්‍යාපාරික චාරිකාවක් සඳහා ඕස්ට්‍රේලියාවට ගියේය. ඔහු ගොස් දින දෙකක් ගත වූ රාත්‍රියක සංසලාගේ නිවසේ මුළු තැන්ගේ වූ ප්‍රධාන ජල නලයක් හදිසියෙන්ම පුපුරා ගියේය. ජලය වේගයෙන් කාමරය පුරා පැතිරෙද්දී මුළු තැන්ගේම ක්‍රමයෙන් ජලයෙන් යට වෙමින් තිබිනි. බීතියටපත් ඇය වෙවුලන දෑතින් රවින්දුට ඇමතීමට උත්සාහ කළද ඔහුගේ දුරකථනය තිබුණේ ක්‍රියාවිරහිත කරය.
අසරණ වූ ඇයට ඒ මැදියම් රැයේ මතක් වූවේ එකම එක විශ්වාසවන්ත පුද්ගලයෙකි. ඒ කවීෂය. රාත්‍රී 10ට පමණ කවීෂගේ දුරකථනය නාද විය. සංසලාගේ බියපත් කඳුළු පිරි කටහඬ ඇසුණු සැනින් ඔහු දෙවරක් නොසිතා ඇගේ නිවසට පිටත් විය. ඔහු එහි යන විටත් ඇය තනිවම බාල්දි වලින් ජලය ඉවත් කිරීමට වෙහෙසමින් සම්පූර්ණයෙන්ම අසරණ වී සිටියාය. බය වෙන්න එපා. මම ආවනේ. අපි මේක විසඳගමු. ඔහු ප්‍රධාන ජල සැපයුම නවත්වා Taman දන්නා හඳුනන ජල නල කාර්මිකයෙකුට කතා කළේය. ඔහු පැමිණීමට පැය 2ක් පමණ ගතවන බව පැවසුවෙන් ඒ කාලය තුල කවීෂ සහ සම්සලා එක්ව මුළුතැන්ගියේ පිරිසිදු කළහා. ඔවුන් එකට වැඩ කරන විට ඔවුන් අතර තිබුණේ ස්වාභාවික පහසු සම්බන්ධයකි. එකිනෙකාගේ ඊළඟ පියවර තේරුම් ගනිමින් වචන නොමැටිවම ඔවුන් සහයෝගයෙන් ක්‍රියා කළහා. වැඩ අවසන් වන විට රාත්‍රී 1 පසු වී තිබිනි. ගොඩාක් මහන්සි ඇති නේද? මම කෝපි එකක් හදන්නම්. සංසලා කෘතඥතාපූර්වකව කීවාය. ඔවුන් දෙදෙනා සාලයේ වාඩි වී උණුසුම් කෝපි පානය කළහා. පිටත තද වැස්සක් ඇදහැලෙන්නට විය. වැහි බිඳු ජනීලයේ ගැටෙන රිද්මයානුකූල ශබ්දයත් නිවසේ වූ නිස්කලංක බවත් ඔවුන් අතර ක්‍රමයෙන් ගොඩනැගිමින් තිබූ තේරුම්ගත නොහැකි එහෙත් අතිශයින්ම සැනසිලිදායක බැඳීම තව තවත් තීව්‍ර කළේය. ඔයා නොහිටින්න මම අද මොනවා කරන්නද මන්දා අයියා. ගොඩක් පිං. ඇගේ දැස් කෘතඥතාවයෙන් තෙත් වී තිබිනි. ඒකට කමක් නෑ සංසලා. මම ඔයාගේ යාළුවෙක්නේ. උදව්වක් ඕන වුණාම ඉතින් කතා කරන්න ඕන. කවීෂ පැවසුවේ තම හදගැස්ම පාලනය කරගැනීමට දැඩි උත්සාහයක් දරමිනි. යාළුවෙක්. ඇය හිස ඔසවා ඔහුගේ දැස් දෙස කෙලින්ම බැලුවාය. ඒ බැල්ම ඊටා ගැඹුරු විය. රවින්දුත් මගේ යාළුවෙක් වගේ ඉන්න ඕන නේද? එයාට මාව මතක් වෙන්නවත් නැතව ඇති. ඒ වචන සමග එගේ දෑසින් පාලනය කරගත නොහැකි වූ කඳුළු කැටයක් කම්මුල දිගේ සෙමින් ගලා ආවේය. එය දුටු කවීෂගේ හදවත කීරි ගැසී ගියේය. ඔහුට ඇව සැනසීමට දැඩි අවශ්‍යතාවයක් ඇතිවිය. එහෙත් ඔහු තමාගේ සීමාව මැනවින් දැන සිටියේය. ඔහු තම පුටුවෙන් නැගිට පසකින් තිබූ කුඩා මේසය මත වූ ටිෂු පෙට්ටියෙන් ටිෂු කිහිපයක් ගෙන ඊතා ගෞරවාන්විතව ඇයට දිගු කළේය. සමහර වෙලාවට වචනවලට වඩා නිහඬතාවය මිනිස්සුන්ව තේරුම් ගන්නව සංසලා. ඔයාගේ මේ වේදනාව මට තේරෙනවා. කෙනෙක්ව ඇත්තටම දකිනවා කියන්නේ එයාගේ අඩුපාඩු දිහා බලන එක නෙවෙයි. එයාගේ හුදකලාව තේරුම් ගන්න එක. ඔයා තනි වෙලා නෑ. ඔහුගේ ක්‍රියාව සහ වචන ඇගේ කම්මුලට කරන ස්පර්ශයකට වඩා 10 ගුණයකින් බලවත් විය. තමන්ව ශාරීරිකව නොව ආත්මීයව තේරුම්ගත් තම ගෞරවය සහ සීමාවන් ආරක්ෂා කරන මිතුරෙකු තමා අසල සිටින බව ඇයට දැනිනි. ඒ මොහොතේ ඔවුන් අතර ඇති වූයේ ශුද්ධ වූ අලබෝධයකි. ඒ නිහඬ බර ඇති මොහොතෙන් පසු ඔවුන් අතර තිබු බැඳීම තවත් ශක්තිමත් විය. එය එකිනෙකාගේ ආත්මයන් හඳුනාගත් ගැඹුරු මිත්‍රත්වයකි. දින කිහිපයකට පසු රවින්දුගේ ව්‍යාපාරික සංචාරය තවත් දීර්ඝ කළ බව දැනගත් පසු ඔවුන් නැවත හමු විය. මෙවර ඔවුන් හමු වූයේ එකිනෙකාගේ තනිකම බෙදා ගැනීමටය. ඔවුන් කතා කළේ කලාව ගැනය, සාහිත්‍ය ගැනය, ජීවිතයේ අරුත ගැනය. කවීෂ එයට අලුත් පොත්පත් ගෙන විද්දුන්නේය. සංසලා Taman ඇඳි චිත්‍රවල සැඟවුණු අරුත ඔහුට විස්තර කළාය. අපි මේ කරන්නේ වැරද්දක් නෙවෙයි නේද කවීෂ? දිනක් සංසලා එසේ ඇසුවාය. තනිකමෙන් මියදෙන ආත්මයකට වචනයකින් හරි සැනසීමක් දෙන එක කොහොමද වැරද්දක් වෙන්නේ සංසලා? අපි සීමාවන් දන්නවා. අපි කතා කරන්නේ අපේ හිතවලට. මේක ආත්මීය මිත්‍රත්වයක්. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. ඔවුන්ගේ සම්බන්ධය හුදකලා වූ ආත්ම දෙකක් අතර ඇති වූ බුද්ධිමය සහ චිත්තවේගාත්මක සංවාදයක් බවට පත්විය. ඒ රවින්දුට කිසිදා ලබා දිය නොහැකි වූ සංසලාගේ ආත්මය ආශාවෙන් බලා සිටි සැබෑම සබඳතාවය විය. රවින්දු නැවත පැමිණීමට නියමිතව තිබුණේ ඉරිදා රාත්‍රියේය. සෙනසුරාදා දහවල් කවීෂා සහ සංසලා නිවසේ සාලයේ සිටියහා. ඔවුන් පැරණි චිත්‍රපටයක් නරඹමින් එහි වූ දර්ශන පිළිබඳව විචාරයේ යෙදමින් මොහොතකට හෝ ලෝකයම අමතක කර දමා සිටියහා. ඔවුන්ගේ මෘදු සිනාහඬ කාලයකට පසු ඒ නිවස තුල නිදහසේ පෙතිරී ගියේය. හදිසියෙම ගේට්ටුව අසලින් වාහනයක හෝන් ශබ්දයක් ඇසිනි. ඒ රවින්දුගේ මෝටර් රථයේ හුරුපුරුදු හඬ බව ඔවුන් දෙදෙනාම ක්ෂණයකින් හඳුනා ගත්තා.
ඔවුන්ගේ සිනහව මුහුණ මතම මිදී ගියේය. බීතියෙන් සහ අවිශ්වාසයෙන් ඔවුන්ගේ දැස් විශාල විය. රවින්දු සංසලාගේ මුවින් මිමිනුනේය. මම පිටිපස්ස දොරෙන් යන්නම්. කවිෂ තිගෑසී නැගිට්ටේය. ඔහු සෝෆාව මත තිබූ තම ජංගම දුරකථනය සහ යතුරු අතට ගත්තේය. සංසලා වෙවුලන දෑතින් තම ඇඳුම සකස් කරගත්තාය. කවිෂ පිටුපස දොර දෙසට දිව යද්දී රවින්දු ප්‍රධාන දොර විවෘත කරගෙන නිවසට ඇතුළු වියා. ඔහුගේ මුහුණේ ගමන් විඩාව පැහැදිලිව සටහන්ව තිබිනි. සර්ප්‍රයිස්! ඔහු කෑ ගැසුවිය. මම දවසක් කලින් ආවා. වැඩ ඉක්මනට ඉවර වුණා. සංසලා කිසිවක් සිදු නොවූ ලෙස තමාටම බල කරගත් සිනහවක් මවාගෙන ඔහු වෙත ගියාය. ඔයා එනවා කියලා කිව්වේ නෑනේ රවින්දු. මම බය වුණා. ඔයාව පුදුම කරන්න හිතුවා. ඔහු ඇයව යාන්ත්‍රිකව වැළඳගත්තේය. නමුත් ඒ වැළඳ ගැනීම තුළ කිසිදු උණුසුමක් සෙනෙහසක් නොවිය. ඔහුගේ දැස් සැකයෙන් මෙන් නිවස පුරා යොමු විය. මේසය මත තිබූ තවමත් වාෂ්ප පිටවෙමින් තිබූ කෝපි කෝප්ප දෙක ඔහුගේ දැස ගැටුණි. කවුද ඇවිත් හිටියේ? ඔහුගේ කටහඬේ තීනු සැකයේ සේයාවක් විය. සංසලාගේ හදවත මොහොතකට නතර විය. අර ශාලිනී ඇවිත් ගියා. ඔයා එන්නේ ටිකකට කලින් තමයි ගියේ. ඇය වචන ගොතගසමින් කීවාය. රවින්දු තවත් කිසිවක් ඇසුවේ නැත. ඔහු තම ගමන් මල්ලත් රැගෙන උඩුමහලට ගියේය. සංසලා ගැඹුරු හුස්මක් ගෙන සෝෆාව මත වාඩි වූවාය. ඇගේ මුළු සිරුරම දහඩියෙන් තෙත් වී තිබිනි. Taman යන්තමින් බේරුණු බව ඇයට සිතිනි. පයකට පමණ පසු සංසලා රවින්දුගේ අපිරිසිදු ඇඳුම් සේදීමට දැමීම සඳහා ඔහුගේ ගමන් මල්ල විවෘත කළාය. එහි තිබූ එක් පොසික වූ සිපරයක් සහිත කුඩා පොකට්ටුවක් ඇගේ අවධානයට ලක්විය. කුතුහලයෙන් ඇය එය විවෘත කළාය. ඇතුලේ තිබුණේ ඡායාරූප කිහිපයක් නොව සම්මන්ත්‍රණ සහතික කිහිපයක් සහ ඝනකම් දිනපොතකි. ඇය සහතික දෙස බැලුවාය. ඒවා ඔහු ඇයට පැවසූ ව්‍යාපාරික චාරිකාවට අදාළ ඒවා නොවිය. ඒවා වූයේ කලාව සහ නිර්මාණකරණය පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවකට සහභාගී වූ බවට සහතිකයි. කුතුහලයේ දරාගත නොහැකි වූ ඇය වෙවුලන දෑතින් දිනපොත පෙරළුවාය. එහි පිටුපුරා ලියා තිබුණේ ව්‍යාපාරික ගනුදෙනු ගැන නොව ඔහු ගත කරන තවත් ජීවිතයක් ගැනය. ඔහු ගුප්තනාමයකින් කලා විචාර ලියන බවත්, ඔහුටම කියා වෙන් වූ කලාකාමී මිතුරු කවයක් සිටින බවත්, ඔහු ඒ ජීවිතය තුළ සැබවින්ම සතුටින් සිටින බවත් එහි සඳහන් විය. ඔහු සංසලාට කිසිදා නොපෙන් වූ ඇය ආශා කළ ආකාරයම ගැඹුරු සංවේදී මිනිසෙකු ඒ දිනපොතේ පිටු අතර සැඟවී සිටියේය. එක් පිටුවක මෙසේ ලියා තිබිනි. සංසලාට මේ කිසිවක් තේරෙන්නේ නැත. ඇයට අවශ්‍ය සැප සම්පත් පමණි. මගේ සැබෑ ආත්මය තේරුම්ගත හැක්කේ මේ ලෝකයට පමණි. ඒ වචන ටික දුටු සැනින් ඇගේ දෙපායට පොළව කඩා වැටුණාක් මෙන් ඇයට දැනිනි. ඔහු ඇයව තේරුම් නොගත්තා පමණක් නොව ඇයව සම්පූර්ණයෙන්ම වැරදියට වටහාගෙන ඇයව ද්‍රව්‍යමය වස්තුන්ට පමණක් ලොල් වූ හිස් චරිතයක් ලෙස සිතා සිටි බව ඇයට වැටහුණි. කඳුළු වෙනුවට ඇගේ සිතට නැගුණේ දැඩි දාහක වේදනාවකි. කවිෂ සමග පැවැත් වූ අවංක මිත්‍රත්වය ගැන ඇගේ සිතේ මිතෙක් තිබූ සියුම් වරදකාරී හැඟීම ඒ මොහොතේම වාෂ්ප වී ගියේය. ඒ වෙනුවට ඇගේ සිතේ ඇති වූයේ පුදුමාකාර නිදහස් බවකි. ඇය තේරුම් ගත්තේ ඇය මෙතෙක් කල ජීවත් වී ඇත්තේ ද්විත්ව රැවටීමක බවයි. එදින රාත්‍රියේ රවින්දු නින්දට වැටුණු පසු සංසලා නිහඬවම බැල්කනියට ගියාය. ඇය තම ජංගම දුරකථනය අතටගෙන කවිෂකට ඇමතුමක් ගත්තාය. "හැලෝ" කවිෂගේ කටහඬ ඇසුනේ නිදිමතෙනි. "කවිෂ, මම හැමදේම දැනගත්තා. මම මෙච්චර කල් ජීවත් වෙලා තියෙන්නේ බොරුවක." ඇගේ කටහඬ ස්ථිර විය. "සංසලා, ඔයා හොඳින්ද මේ වෙලාවේ? මොකද උනේ?" ඔහුගේ කටහඬේ වූයේ අව්‍යාජ සැලකිල්ලකි. "මම දැන් හොඳින්. මම කවදාවත් නැති තරම් පැහැදිලිව දේවල් දකිනවා. මට තවදුරටත් මේ රන්කූඩුවේ ඉන්න බෑ. මම මගේම අනාගතයක් හොයාගෙන යනවා." දුරකථනයේ අනෙක් පස මොහොතක නිහඬතාවයක් විය. ඉන්පසු කවිෂගේ සංසුන් කටහඬ ඇසිනි. "ඔයා ගන්න ඕනම තීරණයකට මගේ සහයෝගය තියෙනවා. යාළුවෙක් විදිහට. ඔයා ශක්තිමත් කෙනෙක්."
ස්තුතියි සංසලා පැවසුවාය. ඒක දැනගන්න එකත් ලොකු හයියක්. මට ටිකක් තනියම හිතන්න ඕන. මම ඔයාට පස්සේ කතා කරන්නම්. ඇය දුරකථන ඇමතුම විසන්ධි කළාය. ඇය නැවත නිදන කාමරයට පෙමින විශාල කණ්ණාඩිය ඉදිරිපිට සිටගත්තාය. කණ්ණාඩියෙන් දිස්සූයේ ඇය මෙතෙක්කල් දැන සිටි අසරණ දුක්බර ලෝකයෙන් සැඟවුණු සංසලා නොව තමන්ගේ ජීවිතයේ පාලනය තම අතට ගැනීමට සූදානම් ශක්තිමත් අදිෂ්ඨානශීලී කාන්තාවකි. ඇගේ මනසේ තිබූ ප්‍රශ්නය වූයේ රවින්දු සමග දිගටම මේ බොරු ජීවිතය ගත කරනවාද නැතහොත් තමන්ව සැබවින්ම තේරුම්ගත් කවීෂගේ මිත්‍රත්වය වෙත යනවද යන්න නොවේ. ඇගේ මනසේ තිබූ එකම ප්‍රශ්නය වූයේ මම සංසලා මින් ඉදිරියට කවුරු විය යුතුද? ඒ ප්‍රශ්නයට පිළිතුරු තිබුණේ ඇගේ හදවතේ ගැඹුරුම තැනකය. අනාගතය කුමක් වුවද ඇය තවදුරටත් අතීතයේ සෙවණැල්ලක් හෝ රන් කූඩුවක සිරකාරියක් නොවන බව පමණක් ඇය ඒ මොහොතේදී ස්ථිරවම දැන සිටියාය. ඇගේ ගමන දැන් ආරම්භ වූවා පමණි.